මෙයාට දිහා තේරෙනවා. යා තමයි අපිට ඉතින් ඔක්කොම ගෑනු කට්ටියයි පිරිමි කට්ටියයි ගෑනු කට්ටිය ඔක්කොම සන්නමාරියක් ඇතුළට දාලා ලොක් කරා අපි. කට්ටිය. පිරිමි කට්ටිය සන්නමාරියක්ගේ මහත්තයා ඇතුළට දාලා ලොක් කරා. කවුද ලොක් කළේ? සන්නමාරියක් ගෑනු කට්ටිය ඇතුළට දාලා ලොක් කරා දොර. පිරිමි කට්ටිය සන්නමාරියක්ගේ මහත්තයා ඇතුළට දාලා ලොක් කරා ඔක්කොම කට්ටිය. ඊට පස්සේ ඉතින් මේ එනවුන්ස් කරගෙන ගියා මේ බටගොඩ මේ වෙසක් කූඩුවක් මේ තියෙන මොකද පෙන්නනවා අද අවසාන දවසේ කියලා දැන් ඒක අහන් හිටිය දොරේ එලිලා අපි කට්ටිය ඊට පස්සේ ඒගොල්ලෝ ගියා ඊට අපි ඇතුළට ඇවිල්ලා වාඩි වුණා කවුරුත් ඇවිල්ලා වාඩි වෙලා ආයි හිටියා ඊට පස්සේ අරගොල්ලෝ ගියා කට්ටියම කුස්සියේ උයන් මුෂාන් අයියයි සුමනසිරි අයියයි සන්නමාරියක්ගේ මහත්තයයි කට්ටිය කුස්සියේ උයන් ගියා ඉතින් අපි වාඩි වෙලා කට්ටිය ඇඳන් වලයි මේ බිමයි වාඩි වෙලා කතා කර හිටියා. ඒ ලොක්කලේ ගිනි ගන්න කලින්ද ගිහින් පස්සේ? ගන්න කලින්. කලින් ලොක්කලා. ඉබ්බදාල් ලොක් කරනවද? ඔව් ඉබ්බදාල් ලොක් කරනවා. දෙගොල්ලන්. දුවන්න මොකුත් කරන්න බෑ. නෑ අපි දෙන්නේ නෑ කවුරුත්. ඒ ගින්න මුලින්ම දැක්කේ කවුද එතකොට? එහා පැත්තේ අර මේ මොකක්ද අර මේ වෝකරින් යන අය කට්ටිය එම එයාද කොහෙද එකපාර කිව්වා අන්න ගින්නක් පත් වෙනවා මොකද ගින්නක් පත් වෙනවා කියලා. ඊපස්සේ අපි ඔක්කොම බැලුවා. වලකට මම දැක්ක ගින්න. මෙට්ටෝ ගොඩෙන් ගින්න පත් වෙනවා. එහා පැත්තෙන් තමයි ගින්න පත් උනේ. ඊට පස්සේ ඉතින් අපි ඔක්කොම කෑ ගහන්න ගත්තා. දැන් අපිට කරගන්න දෙයක් නැතුණා. ඒ පාරේ දුවාරේ මේ එනකොට දැන් දෙපැත්තෙම දොරවල් ඒ අතුරු කායතේ තියෙන සඳමාලියක් කළා. එයා පොඩි ඉන්නේ සඳමාලියක් කියන්නේ ඔයාලා වගේ ඉන්න කෙනෙක්ද නැත්නම් බලා ගන්න කෙනෙක්ද? ලෙඩු නාවනේ. ලෙඩු නාවනේ. ඔව්. ලෙඩුවේ නෑ. එයා ඉන්නේ ලංකි. පිරිමි කට්ටිය නෑනේ සඳමාලියක්ගේ මහත්තයා. ඉතින් මේ කොහොම හරි ගින්නක් පත් වෙන දෙකම අපි කලබලෙන් කෑ කෝ ගන්න ගත්තා. ඊට පස්සේ අපි කෑ ගන්නවා මේ පැත්තට ලහල්ලානේ ඉබ්බ දාලා. කුසියේ පැත්තෙන් ඉබ්බ දාන්නේ නැහැ. එයා මේ පැත්තේ තමයි ඉබ්බ දාන්නේ. මේ පැත්තේ ඉබ්බ දාන්නේ කුසිය ඇතුලෙන් යන්න පුළුවන් එළියට. මේ පැත්ත ගහලා කීයක් හිටියද? ඔව් යට ගහලා නේද කොහෙද හිටියා? ඔව් එයා දෙන්නම් නැති වෙලා. නැති වෙලා නේද? ඔව්. අපි සඳමාලියක් වගේ මහත්තයා කියන්නේ එයා වැඩ කරන කෙනෙක්ද නැත්නම්? ඔයා පිරිමි ලෙඩුනාවනේ කියලා. එතකොට ඔය වෙනකොට කී දෙනෙක් හිටියද ඒක ඔයාලා බලන්න. මේ උෂාන් අයියා හිටියා. මනන මහත්තයා හිටියෙත් නෑ අවස්ථාවේ. ඉසුරු මහත්තයා හිටියෙත් නෑ අවස්ථාවේ. කුරුළු මිස් හිටියෙත්. අනිත් කවුරුත් නෑ ආසිකයි හිටියා. යතුරු අරගන්න බැරි වුණා ඉතින්. යතුරු දොරවල් ඇරියේ නෑ. ඒගොල්ලෝ එහෙම දිව්වා. යතුරු තිබුණ කට්ටිය අපි එළියේ හිටියේ කෑකෝ ගැව්වා. මාත් එක්ක අනිත් කට්ටිය ආවා. ඔව්. කොහොමයි මේ පැත්තෙන් කට්ටිය පිරිමි පැත්තේ දොර ඇරලා. අවුරුරි ඒ පිරිමි පැත්තේ දොරේ බැරි කවුද නැහැ ඒගොල්ලොත් එළියට. ගමේ මිනිස්සුත් ආවද? ගමේ කට්ටිය එන්නේ කොහොමද ගේට්ටුවෙන් දොර ඇරලා. ඒ ගේට්ටුවත් ලොක් කරලා තිබුණේ නේද? ඔව් ගේට්ටුවත් ලොක් කරලා කාමරවල යතුරු දාලා ලොක් කරලා ගැටක් ගහලානේ. ඔව් ඉතින් එළියට ගේට්ටුවෙන් එළියට පනින්න බැරි වුණා කාටවත්. ආවේ මේක ලිපගිනි මරුවන කොටද නැත්නම් වෙන මොකක් හරි? මම නම් ඒක දන්නේ ගින්න පත්තුනේ කොහොමද කියලා දන්නේ නෑ. ඒ කියන්නේ ඔය හැමදාම ඕගොල්ලන්ව දාලා ලොක් කරලා තියනවාද ඒ කට්ටිය? කවුරුවත් නැති වුණාම වෙනදා යතුර දීලා තිබුණේ මට. සන්නමාරියක් ආවට පස්සේ අර දීඩි ආච්චි කියලා ලෙඩෙක් පැනලා ගියා. ඔයාට ඒ ලොක් කරලා හදිස්සියක් දැන් මේ වගේ අවස්ථාවක් ආවොත් නේ ඔයාටත් බෑනේ ඒකනේ මමත් කවුරු ඉන්නේ බෑනේ. සන්නමාරියක් අගේ දෙපාර දෙකේ. සන්නමාරියක්ට එයාගේ මහත්තයෙක්.